සාදරයෙන් පිළිගන්නවා. අද ඉතින් මම කරන්න යන්නේ වෙනස්ම වීඩියෝ එකක්. අද මේ පේනවනේ අපේ වෙලේ ගොයනුත් කපලා තින්නේ. මම ඔයාලට ගොයන් කපන වීඩියෝ එකකුත් දාන්න. අද අපි බලමු මේ මෙතන යන්නේ පඳුරු අස්සේ මොනරෙක් ඉන්නේ. අද අපි ඩ්‍රෝන් එකෙන් එයාලගේ ෆොටෝ ටිකක් ගන්න තමයි යන්නේ. අපි බලමු ඉතින් අද වීඩියෝ එක කොහොමද කියලා. මක්කාරේ මගේ මේ සංසාරේ හිතුවක්කාරයක් නොවී රෑ දුන්යාමේ ඇහි පිල්ලම් සලා කියාදී ආදරේ කුසුමක් වී පිපෙන්න මාගේ විල්තීරේ කිසිදා නොලද හැඟුමක් රැගෙන මගේ ලෝකේ තුලට ගෙනවිත් ඔබව ආසයි දිනක පලදා මුදුව ඔබේ නාමේ අගට මගේ නාමේ දෙන්න පින්තර පාලමේ එපිටින් ඇතිමායිමේ පොල් ලන්ගේ හිතේ බොරු නෑනේ දුන්නොත් ආදරේ කැන්දන් යන්නම් කරේ ඊ ළඟ මාසයේ මැද භාගේ තැන්නුණු හැඟුමන් වෙත කිමිදී ගිලිලා හද පතුලේ තිබෙනා රිදෙනා තැන් සොයලා සුවපත් කළ ඔසුවක් කොයමු වගේ මවනා සිරියාවන් පිරෙනා සඳවාගේ සිනහා යහනාවක් තනලා මල් අතුරා සුවසේ සතපන්නම් ඉඩ දුන්නොත් ඉඟියෙන් දැසේ නොරිදා සිප ගන්නම් ආදරයෙන් මාගේ ගන්නම් හැමදාමත් රැජිනක් වාගේ පින්තර පාලමේ එපිටින් ඇතිමාහිමේ පොල් ලන්ගේ හිතේ බොරු නෑනේ දුන් නොත් ආදරේ කැන්දන් යන්නම් කරේ ඊ ළඟ මාසයේ මැද භාගේ කෙහෙරැල්ලක් ඔබගේ මද පවනැල්ලක් හා තාලයකට සැලෙනා පාවෙන හැඩ දැකලා පදවැල් උපදිනවා මගේ මනසේ වටිනා පිටුදාහක් තිබෙනා කවි පොතකට අගනා මගේ ජීවේ අවසානයේ ඔබගේ තුරුලේ නවතින්නට හැකියාවක් ලැබුණොත් ආයේ ඉපදී මතු භවයේ නෑ වෙනසක් වෙන්නේ ඔබවයි සොයලා එන්නේ සුළඟක් වාගේ පින්තර පාලමේ එපිටින් ඇතිමායිමේ පොල් ලන්ගේ හිතේ බොරු නෑනේ දුන්නොත් ආදරේ කැන්දන් යන්නම් කරේ ඊ ළඟ මාසයේ මැද භාගේ